මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ e-commerce web application එකක් හදන විදිය ගැන. මේ තමයි මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකකින් e-commerce web application එකක sign up page එකට අදාළ design ගැන කතා කරනවා. අපේ web application එකේ නම e-shop. මේ තියෙන්නේ sign up page එක. මේ ඩිසයින් එකේදී බෑග්‍රවුන්ඩ් ඉමේජ් දෙකක් භාවිතා කරලා තියෙනවා. මේ එක ඉමේජ් එක නිල් පාටින්, මේ අනික් ඉමේජ් එක. මෙතන e-shop logo එක තියෙනවා. මෙතන hi welcome to e-shop කියන ටෙක්ස්ට් එක තියෙනවා. ඊට පස්සේ create new account කියලා ටයිටල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ user ගේ details දාන්න මෙතන first name කියලා තියෙනවා. මෙතන last name තියෙනවා, email, password, mobile, gender තියෙනවා. gender එකේ අපි option දෙකක් දීලා තියෙනවා, male හරි female හරි. ඊට පස්සේ මෙතන sign up button එක තියෙනවා. මේ sign up button එක ක්ලික් කරාම user ගේ data ටික අපි හදලා තියෙන database එකට add වෙනවා. ඊට පස්සේ මෙතන already have an account sign in කියන බටන් එක දුන්නාම අපිට sign in page එකට යන්න පුළුවන්. තව අපි මෙතන copyright statement එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් sign in page එකට. sign in page එකෙත් අපි sign up page එකේ වගේම නිල් පාට background image එකකුයි තව මෙතන image එකක් දීලා තියෙනවා. e-shop logo එක තියෙනවා. තව අපි මෙතන hi welcome to e-shop කියලා ටයිටල් එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන sign in කියලා ටයිටල් එකක් දීලා තියෙනවා. මෙතන email password දෙන්න පුළුවන් user ගේ. මෙතන remember me කියලා check box එකක් දීලා තියෙනවා. ඊට පස්සේ forgot password කියලා option එකක් දීලා තියෙනවා. එතන user password එක අමතක වුණොත් අලුතෙන් password එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන sign in button එකක් දීලා තියෙනවා. තව මෙතන new to e-shop join now කියලා බටන් එකක් දීලා තියෙනවා. එතනින් අපිට අලුතෙන් එන user කෙනෙක්ට sign up page එකට ගිහින් user ගේ data ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් අපි copyright statement එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ application එක responsive ද කියලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ computer එක මේ app එක පෙන්වන විදිහ. ඊට පස්සේ අපි මෙතනින් බලන්න පුළුවන් mobile එක app එක පෙන්වන විදිහ. ඉතින් අපිට මේ app එක responsive කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ sign in sign up page වල backend code එකට යමු. මේ තියෙන්නේ අපේ index.php කියන කෝඩ් එක. එතකොට අපි මෙතන අපි මේකට ෆොන්ට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා, honey script කියලා quicksand කියලා. එතකොට අපිට මෙතන resource එකේ අපි image add කරලා තියෙනවා. අර background image එක, මේක image එක, මේ අනික් image එක. index.php කෝඩ් එකේදී අපි ඉස්සරවම මෙතන HTML version 5 tag එක දීලා තියෙනවා. මෙතන HTML tag එක head tag, body tag දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන meta tag දෙක දීලා තියෙනවා. මෙතන e-shop කියන title එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි bootstrap එකයි CSS එකයි link කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන logo එකට අදාළ කැල link කරලා තියෙනවා. මෙතනින් අපි header කියන එක ඇතුලේ hi welcome to e-shop කියන title එක දීලා තියෙනවා. එතෙන් ඊට පස්සේ අපි මෙතන contact කියලා content කියලා comment කරලා තියෙන ටිකේදී create new account කියන title එකේ ඉඳලා button වලට වෙනකන් තියෙන කෝඩ් ටික තියෙන්නේ.
එතෙන්දී මෙතන අපි sign up box එක කියලා කමෙන්ට් කරලා තියෙනවා. මෙතන අපි හදලා තියෙනවා create new account කියන title එක. ඊට පස්සේ අපි මෙතන first name කියලා label එකක් දීලා අපි මෙතන හදලා තියෙනවා input type එක text කියලා text field එක. ඒ වගේම මෙතනත් ඒ වගේම last name එකට email එකට password එකට mobile එකට එහෙම හදලා තියෙනවා. ඊට පස්සේ අපි ඒවට example උත් දීලා තියෙනවා. මෙතන example John ඒ වගේ email එක එහෙම දීලා තියෙනවා. ඊට පස්සේ අපි gender එක දීලා තියෙනවා. අපි gender එක අරන් තියෙන්නේ database එකෙන්. database එකේ තියෙන gender එකේ type තමයි මෙතනින් අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන sign up button එක හදලා තියෙනවා. එතෙන්දී අපි on click එකේදී sign up function එක දීලා තියෙනවා. ඒ වගේම අපි මෙතන already have an account sign in කියන button එක දීලා තියෙනවා. එතෙන්දිත් අපි on click එකක් දීලා change view කියන function එක දීලා තියෙනවා. එතනින් අපේ sign up box එකේ code එක ඉවර වෙනවා. ඊට පස්සේ අපේ sign in box එක තියෙනවා. එතෙන්දී sign in කියන title එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි user ගේ email password දෙන්න text field දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන remember me කියන check box එක තියෙනවා. ඊට පස්සේ forgot password කියන option එක දීලා තියෙනවා. මෙතෙන්දිත් on click එකක් දීලා forgot password කියන function එක දීලා තියෙනවා. ඊට පස්සේ sign in කියන button එක හදලා තියෙනවා. ඊට පස්සේ eShop new to eShop join now කියන බටන් එක දීලා තියෙනවා. එතනින් sign in box එකේ code එක ඉවර වෙනවා. මෙතන model කියලා කමෙන්ට් කරලා තියෙන ටිකේ password එක අමතක වුණොත් කරන දේවල් ටික තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන footer එකේ අපි copyright statement එකක් දීලා තියෙනවා මෙහෙම. ඊට පස්සේ අපි body tag එකට උඩින් දීලා තියෙනවා script.js කියන එකයි අපි bootstrap එකයි මෙතන link කරලා තියෙනවා. එතනින් අපි index.php code එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි බලමු JavaScript code එක. මෙතනදී මුලින්ම අපි මුලින්ම change view කියලා function එකක් call කරලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී sign up box එකේ කියලා variable එකක් හදලා document.getElementById කියලා sign up box එක අල්ල ගන්නවා. මෙතෙන්දී sign in box එකට අදාළ ID අල්ල ගන්නවා. ඊට පස්සේ sign in sign up done කරලා තියෙනවා. ඒ done කියන එකේදී වෙන්නේ page දෙක එක page එක පේනකොට අනිත් page එක hide වෙන එක. ඒක තමයි done එකේදී වෙන්නේ. ඊට පස්සේ අපි බලමු CSS code එක. CSS code එකේදී මෙතන අපි background එකේ image එක set කරලා තියෙනවා. ඒකෙදි background size එක දීලා තියෙනවා. background position එක center කරලා තියෙනවා. background repeat එක no repeat දීලා තියෙනවා. මෙතන eShop logo එක දීලා තියෙනවා. eShop logo එකේ height එක pixel 100ක් දීලා තියෙනවා. මෙතන background size එක දීලා තියෙනවා. background position එක center කියලා දීලා තියෙනවා. background repeat no repeat දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි font දෙක set කරලා තියෙනවා. මෙතන quicksand font එක තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා honey script font එක. ඊට පස්සේ මෙතන අපි පළවෙනි title එක දීලා තියෙනවා. ඒකට font එක honey දීලා තියෙනවා. ඒකේ font size එක pixel 30ක් දීලා තියෙනවා.
ඊට පස්සේ ටයිටල් ස්පේසිං දීලා තියෙනවා පික්සල් 3ක්. ඊට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් දීලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේදී මෙතන අපි URL එක දීලා බෑග්ග්‍රවුන්ඩ් සයිස් එක content කියලා දීලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් පොසිෂන් එක center දීලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් repeat no repeat දීලා තියෙන්නේ. ඊට පස්සේ title 2 එක තියෙනවා. title 2 එකේදී font size එක pixel 25ක් තියෙනවා. font weight එක bold කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන connection.php කියන කෝඩ් එක තියෙනවා. මේකෙන් තමයි male female එහෙම අපි සෙට් කරන්නේ. එතෙන්දී අපි මෙතන දීලා තියෙනවා අපේ database එකේ local host දීලා තියෙනවා, username root කියලා දීලා තියෙනවා. මෙතන password එක තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ database එකේ නම eShop කියලා දීලා තියෙනවා. මෙතන port එක 33.06 කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ eShop web application එකේ sign in sign up page වලට අදාළ design එකයි ඒ page වලට අදාළ code එකයි ඉවර වෙනවා.